පුතිමුත්ත බේසජ්ජය. පුතිමුත්ත බේසජ්ජය අපිට දෙතුම්පලක හම්බ වෙනවා තේරවාදීන්ගේ ත්‍රිපිටකය තුල. පුතිමුත්ත බේසජ්ජන් නිස්සාය පබ්බජ්ජා තත්තතේ යාව ජීවන් උස්සාභකරණියෝ අතිරේක ලාභෝ සප්පි නවතීතන් තෙලන් මදුපානිතන් ආදී විදියට සම්මුති උපසම්පදාව ලැබුවට පස්සේ දෙන නිස 4න් එකක් විදියට එතකොට විනය පිටකේ තව බේසජ්ජ කන්දකෙත් වෙනමම තැනක ආය හම්බ වෙනවා පුතිමුත්තය. වගේ පොලක හෝ තුන් පොලක ඔබ තියෙනවා. තවත් තැනක තියෙනවා මේ ඒත් සූත්‍රයක වගේ මට මතක විදියට වැරදි රහිත ඖෂධය විදියට. එතකොට මේකේ භවගාමී අර්ථයක් තමයි හැමතිස්සෙම අපිට පරිවර්තනවල හමු වෙන්නේ. අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්ථවිරයෝ පුතිමුත්ත කියන එක කුණු වූ නරක් වූ මුත්‍ර විදියට හඳුන්වනවා. එතකොට අටුවාවල මේක අරලුයි රතු ගවයෙක්ගේ වැඩිවියටපත් නොවෙච්ච රතු ගවයෙක්ගේ මුත්‍රායි මාස 3ක් පමණ පල් කරලා ගන්න ඖෂධයක් විදියට සඳහන් කරනවා. මේ කාරණා දෙකම ඉතින් භවගාමී අදහස් දෙකක් තමයි තියෙන්නේ. නමුත් මේ පුතිමුත්තය කියන එකට තව වෙනස් විදිහේ අදහසකුත් තියෙනවා, තේරුමකුත් තියෙනවා. මේ පූති කියලා කියනවා කුණු බිත්තරයට. මුත්ත කියලා කියනවා විසි කරලා දමන්න කියන අදහස තියෙනවා. ඒතර පුතිමුත්ත කියලා ගත්තාම කුණු බිත්තරේ විසි කර දමන්න. මෙතන තියෙනවා භව නිරෝධයක්. කෙනෙකුට රෝගයක් හැදුනාට පස්සේ මේක මේ ගෙවල් වල ඉන්න අයට දුන්න උපදේශයක් නෙමෙයිනේ. සබ්බ දුක්ඛ නිස්සරණ කියලා පැවිදි භාවයට පත්වෙච්ච අයට දුන්න උපදේශයන්නේ. එම් නැතුව සබ්බ ලබ්බ රැස් කරන අයට දුන්න උපදේශිකුත් නෙමෙයි. සබ්බ දුක්ඛ නිස්සරණය සඳහා කටයුතු කරන අයට දුන්නු උපදේශයක්. පුතිමුත්ත කුණු බිත්තරේ විසි කර දමන්න. රෝගයක් හැදුනට පස්සේ අවබෝධ කරගන්න තියෙන්නේ මේක කුණු බිත්තරයක් කියලා මේක විසි කර දමන්න තියෙන්නේ. අතහැර දමන්න. මෙතන මේ එක්තරා විදිහක කමටහනක් තියෙන්නේ. රෝගයක් හැදුණු හැටි ඕනනම් කෙලෙස් ප්‍රහීන කරන්න පුළුවන් කර්මස්ථානයක් තමයි මේ පුතිමුත්ත බේසජ්ජය විදියට මෙතන විස්තර කරන්නේ.